best of this vlog. Ada ඇවිල්ලා දේවල zoo එකට. අපි දේවල zoo එකේ ගොඩක් දේවල් බලනවා. මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ. අපි එහෙනම් දේවල zoo එකට යමු. එන්න. එදා මින් මැදුර මේක තමයි කාලේ විතර ආවේ. දැන් අපි මෙතන තාම මෙතන මොනවද තියෙන්නේ කියලා නම් පළවෙනි වෙලාව අපි කියන්නේ එද්දි මොනවද තියෙනවා මාළුන්ගේ මේවා තියෙන්නේ මෙතනේ මෙතන මාළුන් ෆොටෝ තියෙන්නේ අතන මාළු තියෙන්නේ මොනවද දුක කියලා බැලුවා නම් හරියට මේක පාරිත වාහනවනේ නේ පාරිතට වාහන දැම්ම වෙලාව කීයද වෙලා දැන් 2යි ගාන පොටි වාහන ඒ නිසා අපි ඉක්මනට මේක ඉකට කරමු තව ගොඩක් දේවල් තියෙන සිංහයා බලන්න තියෙනවා තව කොටියා බලන්න තියෙනවා මීයා බලන්න තියෙනවා අපි එන යන් වැඩි කතා නැතුව ඒ පොඩ්ඩක් ගන්න. එහෙනම් මේ අපි මාළුව මේක බලන්න මේක මෙතන පේන්නේ නැහැ මේ ඇවිල්ලා බලන්න මෙතන මොන මාළුවක් ගන්න ගෝල්ඩන් ෆිෂ් එක කොයිද ඒක හරියට පේන්නේ නැහැ අපි එන අතන ලොකු දඩාර මාළුවෙක් ඉන්න අපි ඒක බලමු මේ මාළුවගේ නම නම් දන්නේ නැහැ අත්තම කියනවා නේද දන්නේ මාළුවගේ නම හලෝ මාළුව නම මොනවද ඌ ඉතන මාළුවගේ නම දන්නේ නැහැ මාළුවගේ නම දන්නේ නැහැ අර යවුලන්නේ නැහැ ඒක මේකේ වර්ග දෙකක් තියෙනවා කළුයි සුදුයි තියෙනවා මේ කළු එකෙක් ඉන්නවා සුදු එකෙක් ඉන්නවා එතන මෙතන මාළුව මට කියන්නේ 10ක් 15ක් විතර ගන්න ඉන්නේ එහෙම මේ පැත්තට වුණා නම් මූදු මොනවාද මූදු සිංහ දර්ශනය අත නැහැ කියලා දාලා තියෙනවා මූදු සිංහ දර්ශනය මූදු සිංහ දර්ශනය සෙරින් ප්‍රොෆෙන් පුදේ කියලා තියෙනවා අත නැහැ එට නැත්නම් අනිතර තමයි ඇත්ත මට ඉතින් විදියට අපි යන දවසම කියලා නැහැ එහෙනම් අපි යන් පල්ලයට මේක තමයි ගොඩක් මාළු ඉන්නේ වර්ග මාළු මගෙත් එක්ක එන්නේ එක දිගට මං ගමනේ ගල්ල ඉන්න පොඩ්ඩක් මේ තියෙන මූදු සිංහ මාළු වර්ග පේන්නේ නැති ඒක වඩා ලස්සනයි නේ අවුලන්නේ එක බැලුවා එක ආදිනම් මේක මූදු සිංහ එක ඒක වාල කියලා අපි කොහොම එක මරාම එක මූදු සිංහ එක මේක නම් ඩිස්ට්‍රික්ට් එකේ නෑ මේ දෙතිය මේක නෑ zoo එකේ ඒ නිසා අපි දෙක දැන්නේ මේක ඕනේ මේ තමයි දෙකට කීට බලමු අතුල මොන මාළු ඉන්නවද මොන වර්ග જાති ඉන්නවද කියලා මගෙත් එක්ක එන්නේ අතුලට අතුලු මෙතන පේන්නේ නැතුවේ අතුලට ගිය ගම ඒ නිසා ලයිට් එක දාගමු පේනක් දන්නේ ඒක පේනවද මේක තමයි මේකෙන් මාළුවගේ නම නම් දන්නේ මේක ක්ලාකිගේ ඇනිමනි මොනවදෝ නමක් ක්ලාකිගේ ඇනිමනි කියලා ෆෝනේ ටෝච් උන් කැමරාමේ ක්ලාකිගේ ඇනිමනි කියලා දාන්නේ නම මේක තමයි මේ කොයින් දැවිලා තියෙන අනුගුණ මාත් ඉන්දියන් සාගරේ හිටන්නේ ඉන්දියාවේ ඒවල මේ තියෙන මේ මාළුව පුන්දෙනෙක් ඉන්නවා එකෙක් පොඩි එකෙක් මෙන්න එකෙක් ලොකුම එකක් තාත්තට කොයිද අනිත් එක පුතාට කොයිද දෙක බැලුවා නම් මේක දෙකක් නෑ මේක නිකම්ම අපි නම් දෙක දැන් නෝ දෙක මේක මොනවද කියලා මේක වෙන මේක මේකේ නම දන්නේ හරියට නම දන්නවා නම් කමෙන්ට් එකේ දාන්න මෙන්න නම දන්නවා නම් කමෙන්ට් එකේ දාන්න මේ මාළුවගේ නම තුනරේ ගියා නම් මේදී මේ මාළුවගේ නම පප්පු කියලා පාකු කියන නමෙන් එන්නේ
මුන් කොයිදින් මුන්ගේ මේ දිග බලන්න 45 90 සෙන්ටිමීටර්. දිගයි. අම්මා මේ තියෙන පිරාණනේ. අර පිරාණ කියන්නේ අර පිට රටවල අර හොලිවුඩ් ෆිල්ම් වල ඔක්කොම බලලා ඉති පිරාණ කියලා මාළු ටිකක් ඉන්න අර මනුස්සයන් වුණත් මාංශන. ඒකට තමයි මේ පිරාණනේ. ඔව්. අතරට යන්න. මේක නම් දුන්න දෙක. මේ තියෙන්නේ මේ මාළුවා නම් මේ තියෙන්නේ. ඉන්න මේ මාළුවා ගැන අඳුන්වන්න. මේ මාළු සෙන්ටිමීටර් 200 ඉඳන් 300 වෙනකන් තියෙනවා. ඒ කියන්නේ මුන්ටත් වඩා දෙගුණක් තුන් ගුණයක් වැඩි. මුන්ගේ නම ඇලිගේටර් ගාඩ්. මේ මාළුවා. මේක මේ මුන් හදනවා අපේ ටැංකි. එන ගොඩක් කොහොම. යම් ගුවාවක් තමයි තියෙන්නේ. ඒකම අපි මේ ගුවාවෙන් අපි දන්නවනේ පාට එනවා. අංකපාන මේ පාට මාළු අනිත් මාළුවා ගැන මේ මාළු පොඩ වෙනවා. මේ මාළුවා ගැන අඳුනගන්න මොකද? ඔනට් තිලාපියා. ඔව් ඒක තමයි තියෙන්නේ ඔනට් තිලාපියා සෙන්ටිමීටර් 25 ඉඳන් 30 වෙනකන් හදෙනවා. මුන් කොයින්ද ඇවිල්ලා තියෙනවා ඇෆ්‍රිකා ඉන්න. මේන්නේ මේ මාළු පාට. මුන්ගේ ගොඩක් ඉතිහාස කතා තියෙනවා. මුන් සාමාන්‍ය කඩේක වුණත් ලාභෙට විකුණනවා. ඒ නිසා අපි මුන්ගේ වැඩි කතා කරමු. ගුවා විතරේ මේ ගුවාඩා මේ මාළු මොනවද දන්නේ නැහැ. කොහොමද දන්නේ? මෙතන පටන් ගන්නවා. මාළුගේ සයිස්. ඔය පොඩ ඉතල බලන්න මේ මාළුවම මෙච්චර මුංගින්න මාළු කොච්චර රුපියල්ද? මම ඉතින් මෙතන ස්කීකර. මේ අතන මේ මම අනිත් එකට යම් පට්ටේ වැඩි වෙනවා. ඒ වගේ જાති ආවගේ ඩොල්ෆින් අදේ දැන් ඉන්නේ අපි පැස්පරාවේ මාළුන්ගේ බැලුවා මාළුන් වැඩි බලන්න බෑ වෙලාව යනවා නිසා පාට විතර යන්න ඕනේ දැන් වෙලා 3යි අපේ දෙකක් තියෙන නිසා අපි කොමන මාළුන්ගේ මේ පැස්පරාවේ බලන්න ඉතින් පැස්පරා වෙන සයිස් මූව් එකේ බලනවා කියන එක කන්නේ මේ බලනවා කි මූ පොඩ්ඩක් ලොකුයි අපි එන අනිත් එකට යන් සිංහයන්දී බලමු. අපි ඒක ඉවර වෙලා දැන් යන්න යන්නේ වෙන දෙයකට මොනවද මොනවද දන්නේ මැප් එක අපි බැලුවේ නේ. ඔට්ටුවකේකට දුබයි ඔට්ටුව බලන්න යන්නේ. කැමරාමෑන් කියන ඔට්ටුව පොඩ්ඩක් වයසයිලු. එයා ගිහලා චෙක් කරලා ඇවිල්ලා තියෙන මේ ඒක නිසා එයා කියලා චෙක් කරලා ඇවිල්ලා තියෙන ඔට්ටුව වයසයිද මේ. අපි ඔට්ටුවකේකට යන්නේ මේනවා. අපි ඔටුව බලයන් උන්ගේ යාදෙන් කොයි හරි ඔටුව හොයන්න යනවා ඔටුව හොයන්න යනවා ඔටුව කටයි බම්බෝ ගාව අර කවුටයිද කොයිද කිරිය මූටාට අර කොන්දයිද කොයිද යාළුවනේ මුගා මාර ගඳයි. අපි ඉක්මනට අරකට යම්. කොයි තියන්නේ? ඕකම නැත්තේ. මේක මුකුත් නැත්තේ. මේක මුකුත් නැල්ලෝ. අපි යන අනිත් එකට ගිහලා වීඩියෝ ගමු. නේ අපි මේක ඇතුළට යන්නේ නැහැ. ඒ කියලා බැලුවා නම් මේ සතායින මේ කුරුල්ලා ඇවිල්ලා අපේ සෙට් එක යනවා. මම යන්නේ ඇත්තටම මම බයයි ඇඟට පයින් ඇඟට මම පයින්නවා ඒ නිසා මම යන්න බයයි අපි මෙතන ඉමු තව ඉන්න ගොඩක් සත්තු එන්න යන්න ඕනේ මම ඇත්තටම බයයි මම යන්නේ බයයි රාජනි මම බයයි ඇත්තටම කියනවා මම බයයි අපි වෙන එකකින් හම්බෙමු එක දෙකට වීඩියෝ බලන් ඉන්න අපි අර පැත්තින් යම් මම ඇත්තටම බයයි
කුරුල්ලොන්ට. යාළුවනේ මේ අපි කොහමද ඇතුළට ආවා මුන් කොහමද ඇතුළට ඇදලා ගත්තා. මේ ඉන්නේ. මුන් තමයි මුන් කූඩ ඇතුළට දාලා තින්නේ මුන් අවුලන්නේ නැහැ මුන් ඩේන්ජර් එක කොයිද. මේ දුකන් මුන්ගේ නම දුකන් මේ මුන් එළියට දාලා තින්නේ පරිස්සමින් යන්නේ මේ. අන්තා ලොකු තාස්සෙම තියෙන අර බණ්ඩ යාළුවෝ උගේ එළිය දෙන්නේ ආඩෝ දෙන්නේ. දුකන් යන්න දුකන්. කරෙන් යම් මෙතනින් මට බයයි යකෝ. බය නිසානේ උඹලත් එක්ක මම එන්නේ වරෙන්කෝ. ඒ ඉන්නේ කුරුළු මේකට. අර කලින් උඩට කුරුළු මේකේ ඉන්නේ ගිරව්. ලබු ගිරව් ඉන්නවා මාළ ගිරව් ඉන්නවා මේ. විවිධ ගිරව් ඉන්න කුකුලොත් ඉන්නවා අලි කුකුළු මොනරෝ ඔක්කොම. එන්නේ අපි අරුන් අපිව දාලා යනවා ගයිස්. ඉක්කම්ම බයයි. අපි Amazon කැලෑවේ ඇවිදිනවා වගේ. එඩිට් කරන්නත් ගියාම එන එපා වෙනවා. දැන් කොයින්ද යන්නේ අපි? කෙනෙක්. කබොයිස්. කෙලින්ලු යන්නේ. කැමරාමෙන් ටුව. මොනවද දැකලා නැත්තම් බලාගෙන මොනවද කියලා දාගන්න. මෑන්නේ මොනර මට මොනවා මතක් ඇති මුළුගන් දෙවිය තමයි මතක් වෙන්නේ. අම්මන මොනවා තුක්ක කුකුලා. මාරෙන්. දුම්බුරු කපුට කියලා එකෙක් ඉන්නවද මේ පැත්තේ? අම්මන මේ බලන්න. තාම මොනරෙක් ඉන්නවා. ඒ පේන්නේ නැති මෙතන. ඉතින් මේ අයිනේ. මෙන්න මොනර. මම මොනර කියති කාද මතක් වෙන්නේ කියලා. හරිද දුම්බුරු කපුට. කියා හරි කාද මතක් වෙන්නේ කියලා කියමු මොනර කියති. මුළුගන් දෙවියන් උදා මතක් වෙන්නේ. අපි එන අනිත් එකට යන්න ඉක්මනට. වෙලා නැහැ. best of it is surface. thank you දැන් කතා වගේ ඉස්සරහට. එහෙනම් අපි මට බයයි දැන් මෙතනින් සත්තු වේද කියලා. කියන්න බෑනේ. මේ තව එකෙක් ඉන්න මේ හරි. මේ පේනක් දන්නේ ඔයගොල්ලෝ මේ අයිනෙක ඉන්න මේ. මේ මෙතන මේ අපි ඉක්මනට යමු මම බය කරනවා යාළුවනේ. පණුව ඉන්නේ. ආවනම් පෙන්නනවා පණුව. අපි ඉක්මනට යමු මේ සෙනග වැඩි යාළුවනේ. කතා කරන්න බෑ වැඩි මයික් එකකුත් මම කනෙක්ට් කරලා නැහැ. දැන් මෙතනින් ඉවරයි. අවුලන්නේ ඔයගොල්ලොත් එක්ක කතා කරන් ඉන්න නිසා ඔයගොල්ලොත් එක්ක කතා කරන් ඉන්න නිසා මට අවුලන්නේ නැහැ. අපි අනිත් එකකින් හම්බෙමු පොඩකින්. කුරුළු මේක ඉවර වෙලා ආවිල්ලා තියෙන නදියා බාණ්ඩ. නදියා මගේ දියම් බලන්නේ. නේ නදියා. ආයි කොල්ලා. අපි හිතුවේ මේ කොට්ටියා ඉඳී කියලා. බය කොට්ටියාගේ මල්ලි නදියා ඉන්නේ. අපි එනේ වැඩි කතා නැත වීඩියෝ කරමු අපිට මඩ පයින්නවා. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න එපාලු. ආද කියලා. අපි එනේ අනිත් වීඩියෝ එකට යමු. අනිත් සතා බලන්න යා. එක දිගට මගෙත් එක්කින්. ඉත්තෑවෙක් ඉන්නවා. ඉන්න. තෑවා මේ ඉත්තෑවෙක් ඉන්නවා මේ. ඉත්තා මේ ඉන්නේ යාළුවනේ. ඌගේ මූණ පේන්නේ නැහැ ඒක සීන්නේ. දෙන්නෙක් ඉන්නවද කො? අතන එකෙක් ඉන්න මේ. පේන්නේ නැත කොයිද ඔයගොල්ලන්ට? දැන් පේනවා. මේන් මෙතන ඉත්තා. අපි ඉක්මන අනිත් එකට යමු. අනේ මෙතනින්ද කොයිද යන්න ඕනේ මේ තියෙන්නේ. හරි. අපි අනිත් එකට යමු. හරි දෙන්නෙක් ඉන්නවා. තමයි හොඳම සීන් එකේ ඉන්නේ. කොටියා ඉන්නවා. කොටියා බාන්න කොටියා. එන්නේ කොටියා. කොටියේ කතන එකක් ඉන්නවා. එතන දෙන්නෙක් ඉන්නවා. එතන එතන කොටියක් ඉන්නවා. මෙතන කොටික් ඉන්නේ. කොටිය හරියට ගියා. කෑල්ලව දාගෙන. මෙතන ඉන්න අපි එන අනිත් එකට යමු. වැඩි කතා නැහැ. බ්ලැක් පැන්තර්ගේ ඉවර කතා. අපි යන්නේ කිඹුලව සහ නයා බලන්න. කිඹුලව සහ නයා බලන්න. මුන් පට්ට බය නයාට. දැන් අපි යන්නේ කිඹුලව බලන්න. කිඹුලව සහ නයා බලන්න එන්න. කිඹුලා ඉදිත් දන්නේ මට හිතෙන්නේ මුන් තමයි කියන්නේ කිඹුලත් එක නයාත් ඉන්නයි කියලා. ක්‍රොස් කරලා ඉතින්නේ. නයා අර පැත්තේ කොයිද නෑ. නෑ මේ පැත්තේ. නෑ මේ පැත්තේ. එක දෙකට ඉන්න මාගෙත් ඒ වීඩියෝ බලන්න. මම කලින් කිව්වා ගමන් subscribe කරන්න කමෙන්ට් කරන්න ඊළඟ මොනවද කරන්න කියලා. ෂෙයා කරන්න. කට්ටිය අමුතු විදිහට බලන්න කමන්නේ.
වෙලා නැහැ. ඉක්මනට යන මේ මොනවාද? මේක අම්මා මේ මූගේ නම මොනවද මට මතක නැහැ බා. එක්කනේ යාළුවනේ සත්තු. ජිරාෆික් මූගේ නම ජිරාෆික්. මම දැන් තමයි දැනගත්තා. ඌ මැල්ල නෙවෙයි බං නිදි බං. මූ මැල්ල සාමාන්‍ය දැනුම තමයි ආවේ. යාළුවනේ මම බල්ලූරගේ මේ පැත්තට ආව නම් බකමුණයි. එන කවුත් නේ අපේ බකමුණයි. මේ ගණන් ගන්නෙත් නෑ. ඒකේ මේ දර්ශනය වුණා නම් අලියෝ ඉන්න අලියෝ. ගොඩක් කලින් ඉන්න අලියෝ 3 දෙනෙක් විතර ඉන්නනේ. අලියෝ 3 දෙනෙක් විතර ඉන්න ආදෙනු ගන්න. මේ ඉන්න අලියෝ නේ යාළුවනේ ඔක්කොම සත්තු සංදර්ශන ඉවරයි. අපි මූදු සිංහයාගේ මේක මේ ඉවෙන්ට් එක බාන්න ගියා. හැබැයි ඒක වහලාද මම කඩම ඉස්සලා වීඩියෝ කිව්වා වගේ පටන් ගත්ත වෙලාවේ කිව්වනේ. ඒක වහලා. එහෙනම් බලමු ඉස්සර අංක පිළිවෙලට ආව නැති නිසා ඉස්සරට ඇති මොනවයි සතේ. අපි ඒකක් පෙන්නලා වීඩියෝ එක ඉවර කරගන්න තමයි යන්නේ. ඔයගොල්ලොත් මේකට එනවා නම් ප්‍රයිස් එකක් අඩුම තරමේ බාර එක කියන්නේ අවුරුදු 10 එක්කෙනෙක් අහන ඒගොල්ලන්ට 100 ගානයි. අපි වගේ කියන්නේ අපි වගේ අවුරුදු 16 මේ ළමයි නාන ඒගොල්ලන්ට 100 ඒගොල්ලන්ට 200 ගානක් ගන්න. 300 ගාන උඩරින්ම 1000ක් හරි ගෙන්නේ. එහෙනම් මේ වීඩියෝ ඉවර කරගන්න යන්නේ. මම කලින් කිව්වා වගේ subscribe කරන්න. මගේ subscribe තාම 28යි තියෙන්නේ තාම. තව ගොඩක් ඇටි වෙන්න ඕනේ. ඒක තමයි content හොඳට ඇදෙන්නේ. මේ වීඩියෝ එක කොයි වෙලාවෙ හිටන්නේ එඩිටර් මොනවා කරනවද දන්නේ නැහැ. මම තමයි මේක එඩිට් කරන්නත් ඕනේ. මට කලින් දුන්න එඩිටින් එකත් කලින් වීඩියෝ එකක් දුන්නා චැලෙන්ජ් එකක් කරන්න. ඒක තාම ආවේ නැහැ එඩිට් කරලා. මේක මම තමයි එඩිට් කරන්නේ දැන්. මේක කොහොම චාටර් එඩිට් වෙයිද දන්නේ නැහැ. තරයි තන්න බෑ එඩිටර් එඩිටින් පොඩ්ඩක් මේ වුණා කියලා ඉස්සරහට යන්න ඔයගොල්ලන්ට වීඩියෝ හොඳට ක්වොලිටි එකට හොඳ කන්ටෙන්ට් හොඳ තැන් වලට යනවා. තව අපි මම ඊළඟ කරන්න යන්නේ ගොඩක් චැලෙන්ජ් එකක්. ඒ චැලෙන්ජ් එක මම එක්ස්පීරියන්ස් එකක් අරන් කරේ මේ මිනි කැප්ෂන් වලදී. එක දිගට බලන් ඉන්නේ මේ චැලෙන්ජ් එක මොනවද කියලා. ඒ චැලෙන්ජ් එක තමයි මගේ ඒ කියන්නේ මගේ channel එකේ ලොකුම challenge එක වෙන්නේ. ඒක විනාඩි 30ක් 40ක් විතර යනවා මේ challenge එක. ඒකේ මම කියන්නේ challenge එක බලන්නේ තාම අපි shoot කරන්න ගත්තේ නැහැ. shoot කරන ලබන සතියේ මේ නිවාඩු නිසා අපිට වැඩි වෙලා නැහැ. පන්ති යනවා නිසා ඉස්කෝලේ පන්ති නිසා අපිට shoot කරන්න වෙලා නැහැ. ඒක නිසා එක දිගට බලන් ඉන්න ඒ චැලෙන්ජ් එක දිගන ඒ චැලෙන්ජ් එක කොහමද දෙසැම්බර් වෙනට කලින් එනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ බලන්නේ ජනවාරි එක 2020 ජනවාරි නම් මේ වෙලාවේ ඇවිල්ලා ඇති. ඊළ බලන්න ඒ චැලෙන්ජ් එක. මාළු චැලෙන්ජ් එක නෙවෙයි මට තියෙන විදිහට මම චැලෙන්ජ් එකක් ගත්තේ. එහෙනම් ඔයගොල්ලෝගේ සපෝට් එක මට දෙන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්නේ ඔයගොල්ලෝ ඊළඟට මොනවද කරන්න කියලා. මම ඊළඟ මොනවද කරන්න කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකේ දාන්න. මම ඒකෙන් ටොපික් එකක් තෝරලා ඒ වීඩියෝ එක කරන්න. එහෙනම් ඔයගොල්ලෝගේ සහාය මට දෙන්න. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අදින් ගිලේන ඔයගොල්ලෝ බෙස්ට් ඔෆ් මිටිස්ලා. ඊළඟ වලොග් එකෙන් අම්මෙම එතකම් බලන්න. බයි.